හලෝ ලුඩ්විකා යන්න හදන්නේ. දැන් වෙලාව අවල් 11යි ගාන. නත්තල් දවසේ 11:00 විතර උදේ. දොළහයි ගානට තමයි ට්‍රේන් එක තියෙන්නේ. 11:00ට වගේ. ඊයේ පාටි දාලා ටිකක් අමාරුයි. පැය 5ක් විතර යන්න තියෙනවා ට්‍රේන් එකේ. ඊයේ පාන්දර ආමාරායතර වෙන්න තියෙන ඊනේ අද උදේ ආයේ 9:00 වගේ වෙනකන් නිදාගත්තා. ඇරුණා ට්‍රේන් එකේ නිදා ගන්න පුළුවන් ඒ. දවසකින් ඒ කියන්නේ වැඩි ගිහිල්ලා නැහැ මම ලුට්ටිකාවල ෂාන් නම් මම ගිහිල්ලා තියෙනවා. ගොඩ දවසකින් උත් එක්ක වීඩියෝ එකක් දාන්න. එහෙනම් ගිහිල්ලා බලමු මොනවද කරන්න තියෙන්නේ කියලා. හලෝයි. ඉහේ තමයි ට්‍රේන් එක. ඒක වැඩ කරන කෙට්ටක් දෙනවා 50ක් විතර. ආපහු. ඊට තවා කිසි දෙයක් දෙන්නේ නැත්තේ. ඔන්න යනවා. බලපන් මුන් කොච්චර සතුටින් ජීවත් වෙන්නේ කියලා. උඹට මොකද මේ ගැන හිතන්නේ? මොකක් ගැනද? මේ දුන්නා කාලා බීලා නිදාසේ ඉන්න අපිට වෙහුනේ ඇයි? අද උට වැඩිපුරක් ගෙවනා ඇති බං. 50ක් හම්බෙන්නේ නැදලු බං. 28 පස්සේ යන්න. නෑ. ඌ අයින අවුලෙන් ඉන්නේ ඊළඟ දැන් එක්ස්ටෙන්ඩ් කරන්න ඕනේ කියලා. උට හම්බෙනා ලොග් ගාලා. මේ මේක පිපිනා හුත් අපිට ඇතුළට හරි හරි පොඩ්ඩක් ඉඳපන්. දැන් කෑල්ල. ඔක පෙන්නනා නේ? ඔව්. සද්දෙත් ඇහෙනාද ඔගේ? සද්දෙත් ඇහෙන. ඕ. ඔක යන්නේ. උඹනේ දැන් බුද්ධිමත් එක නෑ මම බුද්ධිමත් නෑනේ. මම කිව්වනේ මම බුද්ධිමත් නෑ කියලා. මට තියෙන ප්‍රශ්නේ. ඔව් ඔබ කියන්නේ මේ රට කොහොමද මෙහෙම මේ විදියට දියුණු උනේ? මොන විදියටද? මේ රටවල් මේ රට මු කම්මැලි ඉඳ දිනුනද? ඈ? කම්මැලි ඉඳ. ඒ කියන්නේ ඔබ කිව්වේ එනකොට මේ රටේ බං මේ තියෙන මූසල ගතිය තියෙනවා කියලා මං කිව්වා. අයියෝ කියන්න එපා උන්ට තේරුනොත් එහෙම ඉවරයි මාව කොන්නත් උඹ පළයි වගේ. එහෙම ලයින් එකක් තියෙනවා දැන් බලහන්කෝ ලංකාවේ ක්‍රිස්මස් වුණා නම් බං ආයිදින් වෙනම ලයින් එකක් තියෙනවා ලංකාව දුප්පත් චාටර් එක හරි ඒනට වෙනම ආතල්ලක් තියෙනවා ඒකේ. ඒනට මේ සැරේ ගොඩ දාලා දෙනවා මම බිම රත්නායක අනිවාර්ය. ඔබට මොකද්ද මේ ට්‍රේන් එක හොඳයි කියලාද කියන්නේ? මේ ට්‍රේන් එක හොඳයි නේ අපෝ. ඔබ කිව්ව හරි නෑ කියලා. මම හිතේ අර මම මේ යන්නේ බං කැම්පස් යන්නේ ඒ වගේ එකක් ඒකත් හොඳයි ලංකා ට්‍රේන් වලට වඩා අපේක්ෂව ගොඩක් හොඳයි. නමුත් මම ඒකවදන් සුපිරි ට්‍රේන් එක. මට එන කැරේ ප්‍රශ්නයක් බං මෙහෙම කිව්ුනේ කොහොමද කියලා බං. මුන් එහෙම මහලොකුවට මැරීගෙන වැඩ කරන්නේ නෑ. මුන් ඒ අදාළ වෙලාවේ හරියට වැඩ කරා ගෙදර ගියා. මට හිතෙන්නේ සිස්ටම් බා. සිස්ටම් තමයි හැදිලා. ප්‍රොසෙස් තමයි හැදිලා. ඒක තමයි මුන් අපිව ගල්ලෙන්න ඇත්තේ. අයියාලෝ. මේක අනේ මාත් මේක තුලින් දියනවා. කරදරයක්. සොරි දෙවි උඹනේ උතන ඉන්නේ. ඔබ ඉන්න ෆරාය අනුගෙන් ජගත්තය. itu ඒ තමයි ඩෙලිවරි එක පාඩුයි. පස් ක්ලාස් යන්නේ අම්මයි කෝක කියන්නේ බෑ.
මං හැමෝටම කියනවා පර්ස් කාර් ගෙනිච්චයි. තමා පර්ස් කාර් කියන්නේ ෆස්ට් ක්ලාස් මං ඇත්තටම දන්නේ නැහැ මේ ෆස්ට් ක්ලාස්ද බුක් කරලා තිබ්බේ කියලා. උඩ යන්නේ පර්ස් කාර් මං උඹට කිව්වේ. Tänk på avståndet mellan vagn och plattform när du stiger av. කොල්ල බීලා අමාරුවෙන් ඉදී. ට්‍රේන් එකේ සෙනග ගන්න නැහැ වැඩි කියන්නේ. මේ තැනක් ඉන්නේ. සීට් එක වගේ ඉන්නේ. Alingsås. හිම වටලා තියෙන්නේ. පේනවා ඇතිනේ. මේ සුදු පාට වටලා තින්නේ හිම. පොඩි අංගිරි පෙට්ටි වගේ දේවල් පේනවා ඇති කියලා මම හිතනවා. යාළුවනේ තව පොඩ්ඩෙන් ස්ටොක්හෝම් යන්න වෙනවා. සයන් සිද්ධිය පැහැදිලි කරා. පැහැදිලි කරා. මෙහෙම අපි වැඩ පෙන්නලා තියෙන අපේ කයිවරණය උඹලගේ. හරි මොකක්ද උඹ හැලපෙක්කකින් ඉදී උඹලට ඇප් තියෙනවා ඒක බලන්නෙත් නෑ. ඒක බලන්න අපිට තේරෙන්නේ නැහැ නේ බක්කු. අයසයිනේ මං ඇප් ගැන ඒවා කිසිම දැනුමක් නැහැ. මගුලන් නෙමෙයි උඹලගේ නොසලකිල්ල මත්තෝ. මට තේරෙනවා ඔනි බ්‍රෝ. ඉතින් මේක කලු කරලා තියෙන්නේ. ඒක පොඩි වයිබ් එකක් තියෙනවා. ආයි යාළුවනේ අපි ලුඩ්ඩි ගාවට බහලා ඉන්නේ. මේ මොකද තමයි දැන් රාත්‍රී 8 විතර වෙලා තියෙන්නේ. මේ ළඟ දැනකට යන්න ගියහම බලන්න. ඔව්. ඉස්සරහට ෂයාන් මේ ගොතම්බර්ග් වලින් ගත්ත එස්ප්‍රෙසෝ හවුස් එකෙන් කොෆි එක තාම මේ පඩසෝ දෙන්නේ අනිත් උන්ට මේ කොෆි එකක් අතේ තියන් ඉන්නවා මේ එස්ප්‍රෙසෝ හවුස් එකේ කොෆි එක. මේ පඩසෝ එකක් දෙන්නේ මේ. එයාගේ පඩලයින් තියෙනවා මේ. ඇයි ෂයාන් නෝ නිකන් ෂෝ දෙන්නේ මිනිස්සුන්ට. ඌ ඇවිල්ලා ඇතිනේ. කොල්ලෝ බෑලා ඇති අපි බලමු පාකින් එකේ ඉන්නවනේ කොල්ලෝ. සයිඩ් එකේ ඉන්න එදා මෙතන හිටියා. වෙනස් එක්ක. වොල්වෝ එකක් පේන්න නෑ නේද? වොල්වෝ කාර් එකක්. කාර් රථයක්. අර මං නෑ ඒක නෑ. යාළුවා තාම ඇවිල්ලා නෑ වගේ. නෑ යාළුවා එනවා. මම දැන් කොල්ල තමයි එන්නේ. ඔය එන්නේ. ගණන් කුවන් අපිට කොගම්බර් කොටේ. වාහනේ එනවා අපිව ගන්න. අපිට සිරි සල්ලිකාර යාළුවෝ. ඊටාජීක වැඩ කරන සල්ලිකාර යාළුවෝ අපිට ඉන්නේ. අරවන් එන්න දානපන්ට අරවන් එන්න නම්ම මොකේස් එක නගින්න මේ අපි ටැක්සියක් ගම්ම යාළුවනේ සල්ලි ඒක දාන්න මෙතනින් එනන්නේ පිටිපස්සේ දාපන් දැන් ඕනේ නෑ බා පොඩි දුරයි මුන්ගේ ගෙදරට බෑ යාළුවනේ අපි ආවා ජය ටසිරි යේ
අපිට දින්න හල්ලි තියෙන යාළුවෝ අනුස් කියලා නෙමෙයි බුරු හල්ලි තියෙන යාළුවෝ නෙමෙයි ඇත්තටම හල්ලි තියෙන අය අනුස් කියලා පොතන කැපුවා ප්ලේන් නැද්ද එයා ප්‍රේම නිම්මද්ද බම්මි මේකත් එක්ක ඔයගොල්ලෝ මොකද්දනේ පොඩි එකක් අර වගේ ඔබ නැත්තේ අත් කියන්නේ කෑවනේ අම්මෝ දෙවෙනි දවස යන්න හදන්නේ ඔය හරි ඇවිදින්න කියලා වද ටෙම්පරේචර් එක දෙකක් වගේ තියෙන ලොකු සීතලක් නැහැ මේ තියෙන්නේ හවට රුඩ්ඩිකාවල ඉස්සනවා තියෙන්නේ වාහනේ අපි 50ට 60ට ගියාට එහෙම ලොකුවට තේරෙන්නේ නැහැ නේ 50ට 60ට යනවා කියලා. දැන් මේකේ හද්දේ නැද්ද? සිහින දෙකයි ඉතුරුනේ. යාගේ ජාතිය විස්තර විකාශයක් දීවා ටැංගෙන් කලින් ඒ දුන්නනේ මේකේ අපි නීත්‍යානුකූලව යන්නේ 80ට තියෙන පාරේ මේ වාහනේ යාළුවනේ අපි කොහොම පේන්නේ නැහැ බා කොහොම මේ වෙන්නේ අපි යන්නේ 74ට අපි නීතියට අනුව තමයි යන්නේ එතකොට ඔයාලට පේනවා ඇති මේ සූඩන් නගරයේ දැන් මේ හිම වැටිලා තියෙන මේ දිනේ හිම අයින් කරලා තියෙන නගර සභාවයි කොළඹ මාර්ග සභාවයි කොළඹ නගර මහනගර සභාවේ රෝසි සේනානායක මහත්මියට පිළිසිදු රෝසි සේනානායක නෙමෙයිද රෝසි සේනානායක මහත්මියට පිළිසිදු වෙන තමයි නගරාධිපතිතුමිය මේ වැඩ ටික හරියට කරලා තියෙන්නේ එතුමියගේ නායකත්වයේ යටතේ අර කැමරා බව හයි කරලා තියෙනවා රත්සරුවක් තියෙනවා කෝ මේ දින අපේ මහා ගෙදර 170 නම්බරේ තිබ්බේ 174 තමයි අනුස් කියා හිටියේ උඩ පොඩි ගෙදරක් තියෙන අපිට අර විතරත් මාව පාත් අර දුන් දාන්නේ අනුස් කියා උයද්දි ඕක තමයි ඔක චෙෆ් ඉගෙන ගත්තේ උතන බම්බයි දුන් දාන්න වඩ ඉදා ගන්න හම්බෙන්න අඩුයි මොකද්ද කසිප්පු පෙරන තරක්ද ඒ මේ වැඩේ තාතල් මං කැමතියි මේකට මේ කරගෙන යන්න බැටරි බයි ඔක දෙන්න තාටිකකින් තාටයක් යකෝ බැටරි චාර්ජ් කරන්න ඉන්න බෑ උඹ මාර මිනිහෙන්නේ පොඩ්ඩයි මෙතන පාර එකම විදියට තියෙන අපි වෙන පොඩි ලොකේෂන් මාරු වෙච්චනවා අපි හම්බෙමු හරි මේක තමා මෙතන තමා කැම්පින් සීන් එක. මේකට 50ක් යන්න එපා අපි ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට කැම්පින් සයිට් එක මේක. එනෝනේ.
සමයකට නම් සුපිරි හැපනින් ඇති මේ පැත්ත. පාටි ඇති ආයෙ ලොවෙත්. සයන් වලංගිරිය සැන්ඩ්විච් සීන් එක. සැන්විච් එකක් ගන්න කිලෝමීටර් 60ක් ආපු එකම මෝඩයෝ ටික අපි ඉන්නේ. 60ක් 60ට අඩි නේ. 60ක් නැද්ද? 80ක්ද කොහෙද? ඉච්චරාව නෑ. කන්න. ස්තුතියි සැන්විච් එක ගන්න යන්නේ. ඔයා මං කියන්නේ ඔයා උද්ඝෝෂණය කරන්න අපේ සිටිය එක රැකගමු. අපේ සිටිය එක රැකගමු. ලුඩ්ඩික නගරේ රැකගමු. ලුඩ්ඩික නගරේ රැකිය අවස්ථා නැති නිසා මේ ළමයින්ට යන්න වෙලා තියෙන නගරේ වල. අපි මේ නගරේ රැකගන්න ඕනේ. මේ ප්‍රාදේශීය හරියට කිසි වැඩක් කරන්නේ නැහැ. JVP එකෙන් තමයි මේක රන් කරන්නේ මට කියන්නේ. අද ට්‍රේන් එක යන්න හිටියට හවස ට්‍රේන් කැන්සල් වුණා. හෙට තමයි යන්නේ. හෙට ට්‍රේන් බුක් කරලා තියෙන්නේ. බඩු ගන්නවා එකකට. හෙට ට්‍රේන් කැන්සල් වෙයි කන්නේ නැහැ කියලා හිතනවා. අද කැන්සල් වුණේ මොකක් කරේ සුළි සුළඟ මොකක් කරේ නැති තියෙනවා. මලක් ගත්තා. කාටද දෙන්නේ උඹලා කරපු වැරදිම වැඩක් කරේ ඔය. ගිසර කරගත්ත විනාශයක් ඔය රෙඩ් වෙල් එක මොක මැරෙනකන් කියනවාද? මේ උඹේ හරි අවංකවම උඹම කියපන්. මොකද? සමාජයට වැඩ. ඕක හෙට උදේට ඉවරයි. කාලා බුබ්බක දැම්ම ඉවරයි ඕක. දැන් මේක කණ්ඩ දියකෝ. මේක යකෝ වැදගත් දෙයක්. මෙමරයිස් වෙන. උඹට තේරෙනවද කිව්වා ඕ සෙන්ස් එකක් නැති උඹ කිසිම. උඹට තමයි සෙන්ස් එකක් නැති උඹට මොළ යන්නේ. උඹ දැන් බඩිත්තර ගෙව්වද? ඈ? ගිසරය ගත්තේ වට. ඒකීදියා කොහොමද පොතෑගේ? උඹ මාරවරක් උන්ගේ බකට් එකට බඩු දාලා ඉවර වෙලා. මන්නම් ඔය රෙඩ් වෙල්වෙට් එක කන්නේ ඔක මැරෙනකන් කියනවා ඊළඟට. මිනිහා පපුව මාරත් තිබ්බා. ලොකු කැන්සර් එකක්. මැරෙන්න හිටියේ දවස් දෙකකට කලින්. සතියක් වැඩිපුර ජීවත් වෙනා රෙඩ් වෙල්වෙට් එකක්. ඕක කෑවනම් බඩයන්. සෙහාන් ගානේ අරන් දුන්න. දැන් එහෙට ගෙනියන්න යන බඩු ටික වෙනම බෙදා ගන්නවා. ලෝ අද ඉරිදා දවස. ඊයේ ට්‍රේන් කැන්සල් වුණාද යන්න බැරුණානේ. අද දැන් වෙලාව නම් 10:11 විතර උදේ. හෙට අද හවස 4:00ට ආයි ට්‍රේන් එකක් තියෙනවා. ඒක යන්න ඕන. දැන් මේ පොඩ්ඩක් එළියට යන්න කියලා. බාහිර මම ඉතින් ඇවිදින්න යන්න හදන්නේ. වැවක් එහෙම තියෙනවා කිව්වා. ඒ ටික බලන්න යන්න කියලා. යමු බලන්න අද. මොණ්ඩාලගේ පැත්තක් තමයි අපේ. රත්තරන් යාළුවනේ සුබ උදෑසනක් ඔයාලා හැමෝටම. දැන් මෙහෙට දහවල් 12 පසුවී විනාඩි 21යි මගෙත් එක්ක ඉන්නවා මේ අපේ කවුද නම? දිමංගි අපේ කැමරාට හයි කියන්නේ. එයා පොඩ්ඩක් ලැජ්ජයි. දැන් අපි මේ ලුඩ්ඩිකාවල පොඩ්ඩක් හිර වුණා. ඊයේ ට්‍රේන් ප්‍රශ්නයක් කළා යාළුවනේ අපි පොඩ්ඩක් හිර වුණා. අන්තිමේදී අපි එකමාරක ට්‍රේන් ස්ටේෂන් එකේ ඉඳලා අපි එන්නාව ගෙදර
තාපොඩ්ඩ අනුස්කයාගේ මෝඩයට හින්ද අපිට පැය 4ක් විතර ලුඩ්ඩික ස්ටේෂන් එක සීතල ඉන්න. දැන් අපි මේ විව් පොයින්ටක් හොයාගෙන යන ගමන් ඉන්නේ. විව් පොයින්ට් එක අපි හැංගිලා දින්න අපෙන්. මේ දින්නේ අවට කොහොමද පෙන්වන්නේ? මෙහෙමද? මේක තමයි අපි ඉන්න දැනට ඉන්න පොට් එක. අපිත් එක්ක ඉන්න ගිසර මහත්මයා ඉන්න වාහනේ එලවමින්, අනුස්කයා ඉන්න බොරු කියමින් view point expert දිමංගින්න යා බස් වාහන යන්න බැරිද? අපි ඉතින් මම නම් කෝල් එකක් දෙන්න බලන්න. බයලා ඉන්න ටික. ඔව්. ඔමින් කැමරා හරියට හදනක. අපි ඉන්නේ මෙහි දුෂ්කර පළාතක ඉන්නේ. මෙහි සිග්නලුත් නෑ. මේ බලන්න ඔෆ්ලයින් ඉන්නේ. දඟලන් මා මොක් කැමරා හරවන්නේ කොහොමද බා? දුක දන්නේ කවුද? ඇස් දෙක තරම්. ඔයා එනවනේ නේ කෙනෙක් ගාවට. මේ ළඟ තියෙන ඒවක් තැනකට ආයේ මේක ෆෙල්ඩ් පැද්දෙනවා. යම්පුරක් දන්නෙත් නෑ. පීන ගන්නම් බැරි හිතලා හින්දා. ඒ වෙනවනේ. යවුනේ දන්නේ. ට්‍රිප් එක ඉවරයි. දැන් යන ගමන් ගොතම්බර්ග් වලට. හෙට ඉඳන් වැඩ අලුත් බ්ලොග් එකක් දාන්න. ආයෙ පුළුවන් ටයිම් මැසේජ් එකක් දෙන්න. enjoy.